අපි ජීවත් වන ලෝකය ඉතාමත් ලස්සන වගේම බොහෝ විශ්මජනක ස්ථානවලින් පිරී පවතිනවා. ඒ වගේම කිසිම මිනිසකුට ඇතුල් විය නොහැකි ඉතාමත් මාරාන්තික අභිරහස් වලින් පිරුණ ස්ථාන රැසක්ද ලෝපුරා රටවල් වල දැකගන්න පුළුවන්. ඉතින් මෙවැනි ස්ථානවලින් එකක් තමයි අට්ලාන්ටික් සාගරයේ බ්‍රසීලයේ වෙරළට යාබදව පිහිටලා තියෙන ස්නේක් අයිලන්ඩ්. එහෙමත් නැත්නම් සර්ප දූපත කියලා කියන්නේ. මේ දූපතේ කිසිම ජනගහනයක් දැකගන්නට නොමැති වුණත් සර්පයන් ලක්ෂ 50,000ක් පමණ සිටින ලෝ මාරාන්තික ස්ථානවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. බොහෝ පරීක්ෂකයන්ට අනුව මේ දිවයිනේ සෑම වර්ග මීටරයකටම සර්පයින් එකත් පහත් අතර ප්‍රමාණයක් සිටින බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ. මේ සර්ප දූපත සර්ප විශේෂ ගණනාවකගේම නිවහන වී ඇති අතර එයින් ලෝකයේම මාරාන්තික සර්පයන්ගෙන් එකෙක් වන ගෝල්ඩන් ලාන්ස් හෙඩ් කියන පොළඟ විශේෂයද දැකගන්න පුළුවන් වෙන්නේ මේ දූපතේදී පමණයි. මෙසේ සර්පයෙන් විශාල ගහනයකින් මේ සර්ප දූපත සැකසී ඇති කතාවද හරි අපූරුයි. එනම් මේට වසර 11,000කට වගේ කලින් ගොඩබිමට සම්බන්ධව පැවතුණු නමුත් මුහුදු ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ දූපතක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහි වාසය කළ සර්පයන්ද මේ දූපතට සීමා වෙලා තියෙනවා. මෙසේ මේ දූපතට සීමා වූ සර්පයන් ක්‍රමක්‍රමයෙන් ශීඝ්‍ර ලෙස ගණනින් වර්ධනය වෙලා තියෙනවා. තවත් සමහරුන්ට අනුව මුහුදු කොල්ලකරුවන් විසින් ඔවුන්ගේ රත්රන් ආරක්ෂා කර ගැනීමේ අදහසින් මේ සර්පයින්ව මේ දිවයිනට ඇතුළු කළා යයි කියවෙනවා. එයින් පසුව වසර දහස් ගණනක් පුරා මානව මැදිහත් වීමක් නොවූ නිසා දිවයිනේ ඝන සර්ප ගහනයක් පරිණාමය වී ඇති බව පවසනවා. සර්පයන්ගෙන් පිරුණු මේ දූපතේ විලෝපිකයන් වගේම බින් මට්ටමේ සිටින කිසිදු ගොදුරක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ හේතුවෙන් ආහාර සඳහා ඔවුන් අතර තියෙන්නේ දැඩි තරඟයක්. එනිසාම දූපතට ඉහළින් පියඹා යන සංක්‍රමණික පක්ෂීන් ඉක්මනින් අල්ලාගෙන ඔවුන්ව ආහාරයට ගන්න මේ සර්පයින් ක්‍රමයෙන් පරිණාමය වෙලා තියෙනවා. ඉතින් මේ දූපතට පමණක්ම ආවේනික වූ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් කියන පොළඟ විශේෂයද මෙසේ ප්‍රබල විෂ සහිත සර්පයෙක් බවට පත් වී තිබීමත් මෙහි ප්‍රතිඵලයක් විය හැකියි. මේ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් සර්ප විශේෂය කොතරම් භයානකද කියනවා නම් ඔවුන්ගේ විෂට පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත පුද්ගලයෙකු මරා දැමීමට හැකියාව තියෙනවා. බ්‍රසීලයේ සර්ප දෂ්ට කිරීම ආශ්‍රිත මරණ වලින් 90%කටම වගකිව යුතු වන්නේ මේ ලාන්ස් හෙඩ් පොළඟ විශේෂයයි. මොවුන් 2,000-4,000 අතර ප්‍රමාණයක් මේ සර්ප දූපතේ ජීවත් වෙනවා. මේ සර්ප විශේෂය මීටර් භාගයකට වඩා දිගට වැඩෙන අතර ඔවුන්ගේ මුඛය අවට මස් දිය කර හරින ප්‍රබල වේගයෙන් ක්‍රියා කරන විෂක් සතු වෙනවා. සර්ප දූපතේ ඇති භයානකකම කොතරම්ද කියනවා නම් මේ පිළිබඳ බොහෝ පුරාවෘත්තවල සඳහන් වෙලා තියෙනවා. 20 වන සියවසේදී පමණ ස්වදේශිකයන් විසින් මේ දූපතේ ගස් කපා දමා වන එලි කර කෙසෙල් වගා කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඉහළ ශාක විවිධත්වයකින් යුතු වූ මේ භූමිය ගල් කැබලි විසුරුණු නිසුරු භූමියක් එනම් මුඩු බිමක් බවට පත් වෙලා තියෙනවා.
පුරාවෘත්තවලට අනුව පසුකාලීනව අවාසනාවන්ත දීවරයෙක් කෙසෙල් සොයාගෙන මේ දූපතට ගොස් ඇති අතර දින කීපයකට පස්සේ ඔහුගේ බෝට්ටුවේ තිබී වෙලේ විලක් මැදින් සර්ප දෂ්ට කිරීම සහිත ඔහුගේ සිරුර සොයාගෙන තියෙනවා. තවද 1909 අවුරුද්දේදී නෞකා සඳහා මඟ පෙන්වීමේ අරමුණින් මේ දූපතේ ප්‍රදීපාගාරයක් ඉදි කරලා තියෙනවා. මේ නිසා 1909 ඉඳන් 1920 දක්වා මේ ප්‍රදීපාගාරය පවත්වාගෙන යන්න කිහිප දෙනෙක්ම මේ දූපතේ ජීවත් වෙලා තියෙනවා. මෙයින් අවසාන ප්‍රදීපාගාර පාලකයා ඔහුගේ මුළු පවුලේ අය සමගම ඉතාමත් අවාසනාවන්ත විදිහට සමූල ඝාතනය වෙලා තියෙනවා. එනම් සර්පයන් සමූහයක් ජනේල හරහා ඔවුන්ගේ නිවසට රිංගා දෂ්ට කර ඇති බව වාර්තා වෙනවා. ඉතින් මේ දූපතේ ඇති අන්තරාදායක බව නිසාම බ්‍රසීල රජය විසින් මේ සර්ප දූපතට දැඩි සංචාරක නීති පනවලා තියෙනවා. එනම් මේ සර්ප දූපතේ වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයන්ගෙන් මානවයා ආරක්ෂා කර ගැනීමටත් වගේම මෙහි වාසය කරන දුර්ලභ සර්ප විශේෂ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සාමාන්‍ය ජනයාට මේ දූපතේ සංචාරය කිරීම තහනම් කර තිබෙනවා. තවද මේ දූපතේ ආරක්ෂාව සඳහා 1985 දී පාරිසරික භාරයක් පිහිටුවලා ඇති අතර මේ දූපතට ඇතුළු විය හැක්කේ ඔවුන්ගේ අනුදැනුම මත අවසරලත් පුද්ගලයන්ට පමණයි. ඒ අනුව ඔවුන් විසින් මේ දූපතට ඇතුළු වීමේ අවසරය ලබා දී තිබෙන්නේ එරට නාවික හමුදාවට ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන චීකෝ මෙන්ඩිස් ආයතනයේ පරීක්ෂකයන්ට වගේම බ්‍රසීලයානු ෆෙඩරල් සංරක්ෂණ ඒකකයට පමණයි. තවද නීත්‍යානුකූලව අනුමත කරන ලද ඕනෑම සංචාරයකදී වෛද්‍යවරයෙකු පැමිණීම අනිවාර්ය බවද බ්‍රසීල රජය පවසා තිබෙනවා. මේ දූපත ජීව විද්‍යාඥයින්ට හා පරීක්ෂකයන්ට ඉතා වැදගත් රසායනාගාරයක් වන අතර ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මේ දූපතට පැමිණීමට විශේෂ අවසරයක් බ්‍රසීල රජය විසින් ලබා දී තිබෙනවා. එනම් බ්‍රසීලයේ සර්ප දෂ්ට කිරීම් වලින් 90%ක්ම සිදුවන්නේ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් සර්පයන්ගෙන් වීම හේතුවෙන් ජීව විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් සර්පයන්ගේ පරිණාමය ගැන හොඳින් අවබෝධ කරගෙන බ්‍රසීලය පුරා සර්පයන් ආශ්‍රිතව සිදුවන අනතුරු වලට ඵලදායී ලෙස ක්‍රියා කරන ප්‍රතිකාරයක් සොයා ගැනීමටයි. තවද මේ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් සර්ප විෂ භාවිතා කිරීමෙන් විවිධ රෝග සුව කිරීමටත් අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන් පවසන විදියට මේ ගෝල්ඩන් ලාන්ස් හෙඩ් සර්පීන්ගේ සර්ප විෂ දැනටමත් හෘද රෝග, රුධිර සංසරණය වගේම රුධිර කැටි ගැසීම් සඳහා උපකාර කිරීමටත් සාර්ථකව භාවිතා කළ හැකි බවයි. අනෙකුත් විශේෂවල සර්ප විෂද පිළිකානාශක ඖෂධයක් ලෙසද භාවිතා කළ හැකි බව ඔවුන් සොයාගෙන තියෙනවා. යාළුවනේ, දිගටම මේ වගේ වීඩියෝ බලන්න දැන්ම අපේ දැනුම 360 YouTube channel එක subscribe කරන්න.